මං හැමදාම කියන එක WH එක මම මේක සභාගත කරනවා WH එකෙන් කියලා තියෙනවා 100%කින් නීති විරෝධී මත්පැන් වැඩි වෙලා තියෙනවා ලංකාවේ 100% මේ WH එක රිපෝට් එක 100%කින් වැඩි වෙලා තියෙනවා මේ නීති විරෝධී මත්පැන් 137ක් තියෙනවා මේ රටේ 137ක් නීති විරෝධී මත්පැන් මේක දිගින් දෙකටම කිව්වා මේ අරක්කු බෝතලයක් රජයෙන් නිෂ්පාදනය කරන නීතියානුකූල අරක්කු බෝතලේ රුපියල් 2000ට ජනතාවට ලබා දෙන්න කොයි බොන මිනිහා කොහොමද බොනවා දැන් මේ වයික් කාලේ 5ක් මැරුණා 7ක් මැරුණා ඊළඟට බණ්ඩාරගම මැරුණා මේ රටේ මේ වෙනකොට නීති විරෝධී මත්පැන් හින්දා 50කට වැඩිය මැරිලා තියෙනවා මම මේක දිගින් දිගටම කියනවා කිව්වා මේ රුපියල් 2000ට මේ බෝතලේ දෙන්න පුළුවන් ආණ්ඩුවට මේක දෙන්න බැරි කමක් නැහැ මේ ගැන මං හැබැයි අපේ ආණ්ඩුවේ වෙලා තර්ක කරා මම දැන් මේ ආණ්ඩුවටත් කියනවා ආය චාමර සම්පජ්ජ ආණ්ඩුවක් වෙනකන් ඉන්න එපා මේක දීලා දාන්න අපි මේක දෙනකොට ඕගොල්ලෝ දීලා ඕගොල්ලෝ මේ ජනතාවට පොරොන්දු දීලා ඇවිල්ලා දැන් හොම්බ බිම ඇනගෙන ඉන්න එකේ අඩුමතෙන් අරක්කු බෝතලේ හරි අඩු කරලා ජනතාවට දීලා ඔය හොම්බ ටිකක් කෙලින් කරගන්න. දැන් හොම්බ බිම ඇනිලානේ තියෙන්නේ. ඒක නිසා මේක හරි අඩු කරලා වැඩක් කරා කියලා පෙන්නන්නකෝ. ඒක හරි අඩු කරන්නකෝ මේ නැත්තම් මේ මිනිස්සු ගිහිල්ලා නීති විරෝධී මත්පැන් බීලා මැරෙනවා. දැන් මේ වෙනකොට පුත්තලන් දිස්ත්‍රික්කේ කී දෙනෙක් කීයේ පෙරේද මැරුණාද? ඒ මිනිස්සු මේ කුලී වැඩට ගිය මිනිස්සු. ඒකයි ඒ නිසා මම මීට වැඩිය කතා කරන්නේ මූලාසනයේ മന്ത്രിතුමාට මම කතා කරනකොට හරියට හදිස්සි. නවත්තන්නමයි බලන්නේ. කමක් නැහැ. ඔබතුමා නවත්තන්න මං කියන්න තියෙන ටික කියලා ඉවරයි. වැඩිපුරත් විනාඩි එකමාරක් ගත්තා. බොහොම ස්තුතියි බඳුතුමා.